සිවුරු රඳවන මරණින්දේ මුස්ලිම් සහෝදරයෝ වැඩේ පටන් ගන්නේ. මෙන්න ඒක. මොකද ඒ කිසිම විසඳුමක් සමාජයේ පළ කරන්න කිසිම කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. නිසා සමාජයේ තියෙන පොදු ප්‍රශ්නයන්ට විසඳුම් හොයන්න ඕන. සීලුම පුරවැසියන් එකතු වෙලා එකට පාට පක්ෂ බෙදිලා අරයාගේ පක්ෂ මෙයාගේ පක්ෂ අයිස් තියෙන මෙයාගේ පක්ෂේ කුඩු තියෙන්නේ එහෙම කියලා බෙදිලා කවදාවත් මේකට ඇනකුටා ගන්න එක නතර නොවන තාක්කල් මේක විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුද්ධාමතුරු කාටවත් බලෙන් නීති පනවලා නැහැ. අරක කරන්න මේක කරන්න. එහෙම බුදුහාමුදුරු නමෝ බුද්ධාය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ මාතෘකාව තමයි මේ දවස්වල ඉතාමත් ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි හැමෝම කතා බහ වෙන මද්‍රව්‍ය සම්බන්ධයෙන් අයිස් මද්‍රව්‍ය. ඒකට මද්‍රව්‍යයක් විදිහට මිනිස්සු මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ කතාව බහ ඇතුළත තියෙන්නේ සමාජයට අයහපතක් වන දෙයක් විදිහට තමයි අපි මේ මද්‍රව්‍ය හඳුන්වන්නේ. ඒ මද්‍රව්‍ය විතරක් නෙමෙයි සියලුම මද්‍රව්‍ය කියලා කියන්නේ මිනිස්සුන්ට හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි අහිත පිණිස පවතින දෙයක්. නිසා ඒ පිළිබඳව ආයේ විවාදයක් ඇත්තේ නැහැ. මද්‍රව්‍ය කියලා කියන්නේම මිනිස්සුන්ට පීඩා උපදවන ජීවිතය මහා අගාධයකට විනාශයකට ඇදදමන දෙයක් තමයි මද්‍රව්‍ය. අද මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් මිනිස්සු කතා කරන කාරණා දිහා බැලුවෙන් පස්සේ අපිට පේන්න තියෙන කාරණාව තමයි මේ මද්‍රව්‍යයෙන් සිද්ධ වෙන උවදුර පිළිබඳව කතා කරනට වැඩිය එක අර දේශපාලන කෝණයෙන් අරගෙන එක දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කරන කතා බහ පමණක් බවට පත් වෙච්ච ස්වභාවයක් අපිට සමාජ මාධ්‍ය දිහා බැලුවෙන් පස්සේ අපිට පේන්න තියෙන කාරණාවක්. මේක උවදුරක්. මේ සමාජයට මහ විනාශයක් ගෙන දෙන කාරණාවක්. ඒත් මෙතනදී අපි එක පිරිසක් ඉලක්ක කරගෙන මේකට එකිනෙකා කෙරෙහි පහර එල්ල කරලා තේරුමක් නැහැ. මේ සමාජයේ ජීවත් වෙන අපි හැම කෙනෙක්ම මේ උවදුරෙන් මේ සමාජයේ ගලවා ගන්න කටයුතු කරන්න ඕනේ. මොකද මේක අදෙයියේ මේ සමාජයේ තිබුණු දෙයක් නෙමෙයි. මේට අවුරුදු ගානකට කලින් ඉඳලා මේ උවදුර මේ සමාජයේ තිබුණා. අයිස් මද්‍රව්‍ය විතරක් නෙමෙයි කොකේන්, ගංජා, කුඩු ඔය නොයෙක් ආකාරයේ මද්‍රව්‍ය බොහෝමයක්. අපි නම් කියන්න දන්නේ නැති වුණාට නොයෙක් ආකාරයේ මද්‍රව්‍ය අපිට මාධ්‍ය තුලින් ප්‍රවෘත්ති වලින් අපිට දැක ගන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඇල්ලුවා කියලා. පහුගිය නොයෙක් අවුරුදු වල අපිට ඒව දැක ගන්න ලැබුණා. ඒ ආරක්ෂක කාමරයෙන් ඒ වැටලීම් සිද්ධ කරලා අල්ලගත්ත මේ මද්‍රව්‍ය තොගයක්. ඒකට එහෙම සමාජ ගමන තුල මේ විදිහට අපිට මේ පිළිබඳව දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් මේවා දේශපාලන කතා බවට විතරක්පත් වෙනවා නම් කවදාවත් මේ බලාපොරොත්තු වන සමාජයේ බලාපොරොත්තු වන යහපත ඉටු වෙන්නේ නැහැ. මෙතන ඉඳලවත් අපි දේශපාලන කතිකාවත් වලින් ඉවත් වෙලා සමාජයේ පුරවැසියන් විදිහට මේකට එක් වෙලා විසඳුම් හොයන්න ඕන. එකතු වෙලා විසඳුම් හොයන්න ඕන. මම දරන මතයක් තමයි කවදාවත් දේශපාලන වශයෙන් පාටපක්ෂ බෙදිලා සමාජීය ප්‍රශ්න වලට විසඳුම් හොයලා තේරුමක් නැහැ. මොකද ඒ කිසිම විසඳුමක් සමාජයේ පළ කරන්න කිසිම කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. නිසා සමාජයේ තියෙන පොදු ප්‍රශ්නයන්ට විසඳුම් හොයන්න ඕන. සීලුම පුරවැසියන් එකතු වෙලා එකට සාකච්ඡා කරලා මෙන්න මේ දේ හොඳයි මෙන්න මේ දේ කරමු කියන ඒකමතික තීරණේ ඉඳලා වැඩක් කරොත් මිසක කවදාවත් පාට පක්ෂ බෙදිලා වෙන් වෙලා කටයුතු කරලා කවදාවත් මේ සමාජයේ තකමින් දෙයක් සමාජගත කරන්න ලේසි නෑ සහ ඒක කරන්නත් බෑ. මොකද එක පක්ෂයෙන් ඒ දේ ඉදිරිපත් කරොත් ඒකට විරුද්ධව දහසක් මත අනිකුත් දෙනා ඉදිරිපත් කරන එක තමයි ලාංකීය දේශපාලනයේ ස්වභාවය. ලාංකීය සමාජයේ ස්වභාවය. මොන හොඳ දෙයක් වුණත් ඒක කඩාකප්පල් කරන්න මිනිස්සු පෙළඹෙනවාමයි. ඒකට හේතුව මොකද්ද? පක්ෂ දේශපාලනය. තමන්ගේ පාට පක්ෂ වෙනුවෙන් මිනිස්සු හොඳ නරක දෙක දිහා බලන්නේ. ඒවා විනාශ කරන කඩාකප්පල් කරන්න මිනිස්සු පෙළඹෙනවා. එනිසා සමාජයට හොඳක් නම් රටට හොඳක් නම් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනට
රටේ සමාජයේ සියලු පුරවැසියන් එකතු කරගන්න ඕන. එහෙම කරන්න පුළුවන් වුණ දාට මේ ලංකාව ලස්සන දියුණු රටක් වේවි. එහෙම නැත්නම් කවදාවත් යහපත් දේවල් මේ සමාජෙ පැල කරන එක ලේසි නෑ. මොකද එකිනෙකාගෙන් කකුලෙන් අදින්න මිනිස්සු කටයුතු කරනවා. ඒ නිසා එහෙම නැතුව එකතු වෙලා මේ ගමන යා යුතුව ඒ නිසා අපිට පුළුවන් සමාජයක් වශයෙන් එක් වෙලා මේකට උත්තර හොයන්න. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ මේ මත් වතුර නිසා මේ ලංකාවේ මිනිස්සු පීඩාවටපත් වෙනවා. මේ ලංකාව තුළ මේ ආර්ථිකය මිනිස්සුන්ගේ ජීවිත තුළ පීඩාවටපත් වෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි මේ මත්ද්‍රව්‍ය. ඒතකොට මේක මේ අයිස් විතරක් නෙමෙයි සෑම දෙයක්ම මේ සුරාව සූදුව කියන්නේ මිනිස්සු පරිහානියටපත් කරන කාරණාවක්. ඒකනේ බුදුදහම තුළ පංචශීලයේ තුළ ප්‍රතිපත්ති මාලාව තුළ සුරාව සූදුව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නිසා පංචශීල පද පහෙන් අවසාන ශික්ෂාපද තමයි සුරාමේරය මජ්ක්‍ධිමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. බෞද්ධයෝ බෞද්ධයා කියන සමාජයක් වුණත් ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන මිනිස්සු ඉන්නේ අතලොස්සයි. නිසා එහෙම සමාජයක් මේක. නිසා එහෙම සමාජයක් අපිට පරිවර්තනයට ලක් කරන්න ලේසි නෑ. ඒ නිසා අපි සෑහෙන කැපකිරීම කරන්න සිද්ධ වෙනවා මේ සමාජයේ යහපත් දිශානතියකට හරවා ගන්න. තවත් කාරණාවක් තමයි මේ පහුගිය දිනවල ඇතිවෙච්ච කතා බහත් එක්ක මම දැක්ක සමාජ මාධ්‍ය තුල පෝස්ට්යක් පළ වෙලා තියෙනවා. එක ප්‍රදේශයක මුස්ලිම් මම හිතන්නේ පල්ලියකින් ඒ ප්‍රදේශයේ ඉන්න මත්ද්‍රව්‍ය භාවිතා කරන උදවියට නීතියක් පනවලා පල්ලිය තුලින් මේ සිදක නාගරික කටයුතු කරන්නේ නැහැ කියන කාරණාව සමාජගත වෙලා තිබුණා. ඒ පුවත අරගෙන මම දැක්ක තවත් පිටසක් සමාජ මාධ්‍ය පේජ් එකක් කරා අපේ රටේ ගිල පේජ් එකක් කරා භික්ෂුන් වහන්සේලාට චෝදනාවක් එල්ල කරලා තියෙනවා. මොකද්ද මේ චෝදනාව? සිවුරු රඳවන මරණින්දේ මුස්ලිම් සහෝදරයෝ වැඩේ පටන් ගන්නේ. මෙන්න හෙඩ්ලයින් මාතෘකාව. ඒකට මට කියන්න තියෙන්නේ මේ සමාජයේට මුස්ලිම් සහෝදරවරු ඒ කරපු වැඩේ මම විනිශ්චය කරන්න යන්නේ නැහැ. නමුත් ඒකේ පරමාර්ථය සමාජයේ මතින් තොර සමාජයක් බවට පත් කරන එක. ඒක අපි අගය කරන සලකනවා. නමුත් මම කියන්න ඕන ඊට කලින් අවුරුදු 100,000 ගානකට කලින් මේ ලංකාව තුල මේ භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සු චරිතවත් මිනිස්සු බවට පත් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතර මේ වැඩපිළිවෙල අදටත් ක්‍රියාත්මකයි. ඒකේ ප්‍රයෝජන ගන්න පිරිස කවුද කියන කාරණාව තමයි ගැටලුව තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එසා භික්ෂුන් වහන්සේට එකෙහිලාම චෝදනා එල්ල කරන එක අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද බෞද්ධයාගේ නිත්‍ය සීලය පන්සිල් පද පහ. ඒතර පංචශීලයේ අවසාන ශික්ෂාපදයේ විදියට මතක් වෙන්නේ සුරාවෙන් සූදුවෙන් තොර වීම. එතකොට ඒක භික්ෂුන් වහන්සේලා කොච්චර මහජනතාවට සිහිපත් කරන අනුශාසනා කරනවා. කීයෙන් කී දෙනාද මේක පිළි අරගෙන තියෙන්නේ. නිසා ගැටලුව තියෙන්නේ භික්ෂුන් වහන්සේගේද ඒ සිල්පද ආරක්ෂා කරන ගිහි ජනතාවගේද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒතර හාමුදුරුවන්ට බෑ නිරන්තරයෙන්ම මිනිස්සුන් ගෙදරට ගිහිල්ලා සිල් ආරක්ෂා කරනවද සුරාවෙන් සූදුවෙන් තොරද කියලා එහෙම හොයන්න බෑනේ. නිසා භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය තමයි අවවාද අනුශාසනා මඟ පෙන්වීම කරන එක. ඒක නිරතුරුවම කරනවා. අද ලංකාවේ බලන්න කොච්චරනම් ධර්මයේ ඇහෙන රටක්ද මේක. ඕනෑතරම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්න පහසුකම් සැලසීලා තියෙනවා. බණ කියන රටක්. නමුත් මේ බණ වලින් ප්‍රයෝජන ගන්න කීයෙන් කී දෙනාද? නිසා එතන ගැටලුව තියෙන්නේ. භික්ෂුන් වහන්සේට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. තම තමන් විසින් තම තමන් ප්‍රතිපත්තියක පිළිපදා කටයුතු කරගන්න උත්සාහවත් වෙන්නයි ඕන කියන යෝජනාව තමයි මම සමාජයට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ යෝජනාව ඔබ බාර අරගන්නවා නම් ඒක පිළි අරගන්නවා නම් ඒ තුල පිළිපදා කටයුතු කරනවා නම් ආයි කාගේවත් ඇඟිල්ලෙන් අනලා අර්ථ කරන්න මේක කරන්න කියලා කියන්න ඕනේ. ඔබ බුද්ධිමත් පිරිසක් නම් ඒ බුද්ධිමත් භාවය තුල පිළිපදා තමන්ට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. බෞද්ධයෙක් කියලා කියන්නේම ස්වාධීනව කටයුතු කරන කෙනෙක්. නේ? බුද්ධාගම තුළ කාටවත් බලෙන් නීති පනවලා නැහැ. අර්ථ කරන්න මේක කරන්න. එහෙම බුදුහාමුදුරු පැනෙව්වෙත් නැහැ. වික්ෂුන් වහන්සේලා ගිහි ජනතාවට පනවන්නේ නැහැ. ඒ නිසා නිවහල් දර්ශනයක්. නිදහස් ධර්මයක් බුදුදහම. එනිසා බුදුදහම තුළ ක්‍රියාත්මක වෙන අය බුද්ධිමත්ව ඒක තේරුම් අරගෙන තමන්ගේ මෙලොව ජීවිතය අභිවෘද්ධිය පිණිස සීලයක් ආරක්ෂා කරන ප්‍රතිපත්තිකවක මිනිස්සෙක් වෙනවා නම් අන්න එතන තමන්ට
කියන දහම් කාරණාවත් ඔබට මතක් කරන්න කැමතියි. ඒ නිසා සමාජ ගමන තුළ දේවල් කතා කරන්නට වැඩිය අපි බලන්න ඕන ඒ දේවල් වලට උත්තර හොයන්න. ඒ කතා බහ තුළ උත්තර නැත්නම් ඒක නිෂ්ප්‍රයෝජනයි. ඒ නිසා අපි එක එක කාලෙට එක එක මාතෘකා මේ සමාජෙ ඉස්මතු වෙනවා. ඒ නිසා මාතෘකා ඉස්මතු වෙනවා ඒවා ආයෙ යටපත් වෙනවා. කාලයක් යනවා ආයෙ මොකද විපතක් වුණාන් පස්සේ ආයෙ ගැන කතා කරනවා. එහෙම ප්‍රයෝජනවත් නැහැ. ඒ නිසා අයිත් සම්බන්ධයෙන් වුණත් අනිකුත් සියලු මද්‍රව්‍ය සම්බන්ධයෙන් වුණත් භික්ෂුන් වහන්සේලා විදිහට අපි දරන මතය තමයි ඒ සියලු මද්‍රව්‍යයන් මේ සමාජයෙන් තුරන් කරන්න ඕනේ. ඒකට වැඩපිළිවෙලක් සමාජයක් විදිහට පුරවැසියන් විදිහට හැම කෙනෙක්ම අත්වැල් බැඳගෙන ඒකට සහයෝගය දෙන්න. ඒ නිසා එහෙම එකතු වෙලා වැඩ කරන දවසක මේ සමාජයේ බලාපොරොත්තු වන යහපත වේවි කියන පණිවිඩය ඔබට මතක් කරනවා වගේම කවදාවත් පාට පක්ෂ බෙදිලා අරයගේ පක්ෂ මෙයාගේ පක්ෂ අයිස් තියෙන මෙයාගේ පක්ෂේ කුඩු තියෙන්නේ එහෙම කියලා බෙදිලා කවදාවත් මේකට ඇනකුටා ගන්න එක නතර නොවන තාක්කල් මේක විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එක එක කොණ වලින් මේක බලන්න නැතුව සමාජයට සිතක් කරන අර මුණින්ම මේ කාරණාවට ඇවිල්ලා මේකට විසඳුම් ලබලා දෙන්න. ඒකට මේක බිස්නස් කරන්නේ බිස්නස් කරන අය බිස්නස් කරනවා. නමුත් මේ ගැනුම් කරුවෝ නැත්නම් කවුරුත් බිස්නස් කරන්න විදියක් නැහැ. නිසා ඔබ මේකට කොටස්කාරයෙක් වෙන්නේ ඔබත් මේකට ගැනුම් කරුවෙක් වුණොත්. නිසා ඔබට පුළුවන් ඔබ යම් කිසි මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඒකට කටයුතු කරනවා නම් ඒකෙන් බැහැර වෙන්න. එතකොට ඔබත් සමාජයට මේ මද්‍රව්‍ය තුරන් කිරීමට සහයෝගය දක්වන පුද්ගලෙක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ මද්‍රව්‍යයට සම්බන්ධ කෙනෙක් නම් මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් මොනවා හරි මද්‍රව්‍යයක් අයිස්ම වෙන්න ඕනේ. සියලු මද්‍රව්‍යනේ. ඒ නිසා මොන මද්‍රව්‍ය භාවිත කළත් ඔබ ඒක නතර කරනවා නම් ඒක සමාජයට ඔබ කරන ලොකු උපකාරයක්. ඒ නිසා ඒ උපකාරය ඔබට කරන්න පුළුවන් කියන කාරණාව බොහොම කරුණාස්ති මතක් කරගන්න. ඔබට තිරුවන් සරණයි.